Hi guys, welcome back to my YouTube channel. I hope you are all well. So let's go to the video. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ වෙනදා වගේම සතුටින් පරිස්සමෙන් ඉන්නවා කියලා. ඉතින් වෙනදා වගේම මං අදත් ඔයගොල්ලෝ මගේ channel එකට සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා ඇති මං අද කරන්න යන වීඩියෝ එක මම මුලින්ම කරේ මගේ ස්ටඩීස් වලට අවශ්‍ය පොත් ටික අරගෙන ඊටත් අවශ්‍ය පෑන් පැන්සල් ටික තියාගෙන මම හදාගත්ත හඳුන් කුරු ගහන එකක් ඒකත් තියාගත්තා. මං ඉතින් වැඩි ජූස් තරම මේවා අරගන්නේ නැතුව වතුර බෝතලයක්ම ගත්තා ස්ටඩීස් කරන්න. අපි ඉතින් හොඳට පාඩම් හිටින්න කියලා හඳුන් කුරුකුත් පත්තු කරගෙන පාඩම් කරන්න යමු. ඉතින් ගයිස් ඔයාලට කියන්න ඕනේ පාඩම් කරනකොට අපි විනාඩි 5ට වතුර බොන්න ඕනේ. එතකොට තමයි අපේ මොලේ කියන්නේ අපි හිතමුකෝ පාඩම් කරලා විනාඩි 5ක් පාඩම් කරලා ඊට පස්සේ ආයෙ තව විනාඩි 5කින් අපි වතුර ටිකක් බොනවා. එතකොට මොලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒක නිසා විනාඩි 5න් 5ට ඔයගොල්ලෝ පාඩම් කරද්දී වතුර බොන්න හැමදාම පුරුදු වෙන්න. ඉතින් ළමයි ඔයාලට පාඩම් කරද්දී ජපනීස් ළමයි පිළිපදින ටෙක්නික් එකක් ඔයාලට කරන්න පුළුවන්. ඒ කියන්නේ ජපනීස් ළමයි පිළිපදිනවා මෙන්න මෙහෙම ටෙක්නික් එකක්. ඒ ටෙක්නික් එක දැන් අපි හිතමු ඔයා පාඩම් කරනවා එක දවසක්. ඒක පාඩම් කළා දවස් 2කින් ආයෙ දවස් 7කින් සති 2කින් මාසෙකින් ඒ වගේ ආයෙ පාඩම් කරගෙන බලන්න ඕනේ ඔයාට මතකද කියලා. එතකොට විභාගයක් ලඟ වෙනකම් මෙහෙම පාඩම් කරාම ඔයාට හොඳට මතක තියෙයි. ඔයා ඒකට මාගෙන් බුක් එකක් තියාගන්න. ඉතින් ඒ වුණොත් ඔයාට ප්‍රශ්න එනවනේ. එතකොට ඔයා Q&A කියලා බුක් එකක් හරි නෝට්බුක් එකක් හරි හදාගෙන ඔය දැන් ඔයා විෂයක් හදාරනකොට ඒ විෂය දන්න කෙනෙක්ගෙන් අහලා බලලා ඔයා තොරතුරු හොයාගන්න. ඉතින් ළමයි මම මගේ ස්ටඩි වැඩ ටික ඉක්මනට ඉවර කරගෙන එන්නම්. ඔයගොල්ලෝ එතනකන් ඔහොම විනාඩියක් ඉන්න. මම ගිහින් එන්නම්. ඉතින් ළමයි මම මගේ ස්ටඩි වැඩ ටික කරලා ඉවරයි. ඉතින් දැන් මම යන්නේ දවල් ආහාරය ගන්න. ඉතින් අපි බලමු මගේ දවස කොහොමද වෙන්නේ කියලා. මම කෑම එක අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම ඉන්න. ඉතින් ළමයි මේක තමයි මගේ දවල් ආහාරය. අද අපේ ගෙදර බත් වේල් තියෙනෙත් මට අද බත් කන්න බෑ. ඒක නිසා ඉතින් මම අද පරාට කනවා. ඉතින් මම ඊළඟ ටිකත් ඉක්මනට ගේන්නම්. ඉතින් මං කාලේ වුණාට පස්සේ අපේ අම්මා මට මෙන්න මේ තල කැරැල්ල ගෙනල්ලා දුන්නා. Thank you අම්මේ. ඉතින් guys මම කාලා ඉක්මනටම ගියේ මගේ පොත් බෑග් එක ලෑස්ති කරගන්න. මට අද හවස ඉංග්‍රීසි ක්ලාස් තියෙන නිසා තමයි මම පොත් බෑග් එක ලෑස්ති කරන්නේ. ඉතින් මට අද දවසේ ගොඩක් වැඩ නැහැ. මම ඉතින් ඔය ටික ටක් ගාලා ඉවර කරගෙන පන්ති යන්න ලෑස්ති වෙන්න ඕනේ දැන්. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න හිතන් ඉන්නවා. ඔයගොල්ලෝ මට දාන්න කියන වොක්ස් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම රතු පාට බෙල් අයිකන් එකක් ක්ලික් කරන් යන්න. ඉතින් අදට මේ වීඩියෝ එක බලපුවාට ගොඩක් ස්තුතියි. මම මෙතනින් නවතිනවා. බයි බයි.